Hi dears, welcome back to my channel. This is Inna's Pearl Heart. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. මමත් ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් ගොඩක් දවසකින් ඔයගොල්ලන්ට මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක එන්නේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපේ පවුලට අලුතෙන් එකතු වෙන්න යන සමාජිකයාට ගත්ත දේවල් මොනවාද කියලා. ඉතින් මේක මම වීඩියෝ එක මම කවුරුත් නැති ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා තමයි කරන්නේ. මොකද විශේෂයෙන්ම අපි පොඩි දෙන්න. මොකද දැන් ඉතින් ස්කූල් ගිහින් ඉන්නේ මේ වෙලාවේ. මම මේ ගත්ත හැමදේම හංගලා තිබ්බේ guys. මොකද මේක සර්ප්‍රයිස් එකක්. ඉතින් මගේ චූටි බබාගේ බර්ත්ඩේ එක එනවා ළඟදීම. ඉතින් යා වෙනුවෙන් කරන සර්ප්‍රයිස් එකක් තමයි මේක. ඉතින් මේක සර්ප්‍රයිස් එකක් විදිහට කරන්න බෑනේ. මම මේ දේවල් ගත්ත දේවල් දැක්කොත් එහෙම. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ නැති වෙලාවට ගිහිල්ලා සහ ඒගොල්ලෝ නැති වෙලාවට ඕඩර් කරලා ගත්ත දේවල් තමයි මම මේ අද ඔයගලන්ට පෙන්නන්නේ. මේ වීඩියෝ එක කරන්නේ හෙට මගේ අලුත් සමාජිකයා ගෙදරට එනවා. ඉතින් ඒ වෙනුවෙන් මට මොකද ඊට පස්සේ මට යත් එක්ක මං හිතන්නේ මේ වීඩියෝ එකක් කරන්න ටික කමාරුයි ටික කාලයක් යනකම්. මොකද මේ කරදරයිනේ. ඉතින් ඒක නිසා මට හිතුණා දැන් එයා අද තමයි අපි 4 දෙනා විදියට ජීවිතේ ඉන්න අන්තිම දවස. හෙටින් පස්සේ 4 දෙනා 5 දෙනා වෙනවා. ඉතින් හෙටින් පස්සේ මට දරුවෝ දෙන්නෙක් විතරක් නෙමෙයි තවත් සමාජිකයෙක් අපගේ අම්මා කෙනෙක් වෙනවා. ඉතින් එයාගේ අම්මා තමයි මම. ඉතින් අපේ 4 දෙනා 5 දෙනා වෙන දවසක් තමයි හෙට දවස. ඉතින් ඒක නිසා මට හිතුණා ඒ සමාජිකයාටත් අපි වගේම මම එයාටත් සලකන්න ඕනේ. ඉතින් ඒක නිසා එයා වෙනුවෙන් ගත්ත දේවල් තමයි අද මම ඔයගලන්ට මේ පෙන්නන්නේ. ඉතින් ඔයගලන්ට කිව්වේ නෑනේ මම අලුත් සමාජිකයෙක් කවුද කියලා. ඉතින් මම අලුත් සමාජිකයෙක් කියලා කියන්නේ සමාජිකයා කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද එයාට නමක් දාලා නෑ තාම. චුටි බලපැටියෙක් තමයි අපි ගන්න යන්නේ. ඉතින් චුටි බලපැටියෙක් කිව්වට cute ලස්සන breed එකක බලපැටියෙක් තමයි ගන්න යන්නේ. මම හැබැයි සර්ච් කරලා බැලුවා ශ්‍රී ලංකන් කිසි කෙනෙක්ට මේ බලපැටිය නෑ. මේ breed එක ලංකාවේ නම් මං හිතන්නේ නෑ. මේක මික්ස් බ්‍රීඩ් එකක්. ඉතින් ඉටලියන්ස්ලා අතර සහ මේ ඉතාලියේ දැන් ට්‍රෙන්ඩ් එකේම යන බ්‍රීඩ් එකක් තමයි අපි ගන්න යන්නේ. මම බ්‍රීඩ් එක ගැන මොකක්ද කියන එක මම යා එක්කම මේ ප්‍රසන්ට් කරන්නම්. හරිද? දැනට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම යා වෙනුවෙන් ගත්තේ මොනවද කියලා. ඕකේ. සරතල් සත්තුන්ට අපි හැමෝම ආදරේනේ. පොඩි බලු පැටියෙක් පොඩි පූස් පැටියෙක් ගෙවල් වල ඉන්නකොට ඒක ටිකක් හරි වෙනස්. මටත් පොඩි කාලේ අත්දැකීම තියෙනවා. මොකද මගේ ගෙදරත් බලු පැටව දෙන්නෙක් තුන් දෙනෙක් හැම වෙලේම වගේ හිටියා. ඉතින් මම පොඩි කාලේ ගොඩක් ආදරය කළා ඒගොල්ලන්ට. ඉතින් මගේ බබාට අපිට හිටියා මෙහි ඉතාලියට අපිට මගේ ලොකු බබාගේ බර්ත්ඩේ එකට මම එක සැරයක් gift කළා යොක්ෂයර් කෙනෙක්. ඉතින් ඒ කාලේ ඒ කියන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් ඒ කාලේ ට්‍රෙන්ඩ් එකේම තිබුණ යොක්ෂයර් තමයි ට්‍රෙන්ඩ් එකේ හිටියේ. අපි ළඟ හිටියේ පොඩි කාලේ අයියා. මොකද පෞද්ගලික හේතුවක් නිසා මට යව දෙන්න වුණා. නමුත් දැන් චූටි බබාගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් අපි හිතුවා යාට මේ වගේ gift එකක් ඕන කියලා. මොකද හරි ආසයි අපි පොඩි දෙනා හරි ආසයි. සත්තුන්ට මාර ආදරෙයි සහ හරි ආසයි ගලන් තියාගන්න කවුරු හරි. ඉතින් පර්මිෂන් තිබුණෙත් නෑ මේ ගෙදර එනකොට සුරතල් සතෙක් ඇති කරන්න. නමුත් මේ වෙනකොට සම්පූර්ණ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට හැකියාවක් තියෙනවා බලපැටියෙක් හරි පූස්පැටියෙක් හරි හදන්න. ඉතින් අපි තීරණය කළා බලපැටියෙක් ගන්න. ඉතින් එයා හෙට එනවා. මට හරිම සතුටුයි. ඉතින් එයා වෙනුවෙන් මම ගොඩාක් දේවල් ලෑස්ති කරා. මොකද එයාත් දැන් අපේ පවුලේ සමාජිකාවක්නේ. ඉතින් සමාජිකයෙක් කිව්වට සමාජිකයෙක් නෙමෙයි ෆෙමිනයින් නේ. මම ගර්ල් කෙනෙක් ගන්න. ඉතින් මොකද අපේ ගෙදර 3 දෙනාම ගර්ල්මමයිනේ. ඉතින් ඒක නිසා තව බලු පැටියෙක් ගන්න නැතුව ෆෙමිනා කෙනෙක්ම ගන්න හිතුවා. ඉතින් කොහොම හරි මම යාට ගත්ත දේවල් ඔයගොල්ලන්ට පෙන්නන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ටග් ගාලා වීඩියෝ එකට යමු. මම මොනවාද මගේ අලුත් සමාජිකයට ගත්තේ කියලා බලන්න. let's go. මම ගත්තා මේ වගේ ට්‍රේනින් පැඩ්ස්. මේ වගේ ට්‍රේනින් පැඩ්ස් සෙට් දෙකක් ගත්තා. මේ විදිහට. ඊළඟට මේ වගේ ලොකු ට්‍රේනින් පැඩ් සෙට් එකක් ගත්තා. මේකේ පීසස් 50ක් තියෙනවා මේ විදිහට.
අපේ බලු පැටියට තාම මාස 3 කම්ප්ලීට් වෙලත් නැහැ. ඉතින් ඒක නිසා එයාගේ තාම ට්‍රේන් කරන්න ඕනේ. පීඩානේව ට්‍රේන් කරලා නැහැ. ඉතින් තාම ට්‍රේනින් පීරියඩ් එකේ යන්නේ. ඉතින් තාම එයාට මාස 3ක් කම්ප්ලීට් උත් නැහැ. ඒක නිසා මට මේ වගේ දේවල් ඕන වෙන නිසාම තමයි ගත්තේ. මේ බලන්නකො මං එයාට ගත්ත ෂීට් එක. ඉතින් මේ වගේ තමයි. ඊළඟට ගත්ත මම මේ විදිහට පොඩි මැට් එකක් මේ විදිහට දාලා එයාව ගෙදරින් එළියට ගෙනිච්චාම මේක හරි soft material එකකින් තමයි හදලා තියෙන්නේ. මේ මොකද දැන් අපි ගොඩක් වෙලාවට අපි ගෙදර ඉන්න අය නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් එළියට ඉතින් එහෙම ගියාම මේ එයාව තියලා වාඩි වෙන්න හරි මෙහෙ ඕන වෙනවානේ. ඒක නිසා travel කරන්න පුළුවන් විදිහේ travel කරනකොට ගෙනියන්න පුළුවන් විදිහේ මැට් එකක් මේ විදිහට ගත්තා. ගත්තම මේ විදිහට එයාට තව බඩු අනම්මනම් දාන්න wet tissue මේ විදිහට wet tissues ගත්තා. මේ වගේ roll set එකක් ගත්තා. මේකේ තව පොඩි මේ වගේ basket එකක් ගත්තා. මේක ඔක්කොම හංගලා කරලා තිබ්බා. ඉතින් මොකද නැත්තම් එහෙම අහු වෙනවනේ. මේ ආට ගත්ත towel එක. ගත්තා මෙන්න මේ වගේ purple color. මේකේ තමයි මේ මෙහෙම තමයි එන්නේ. දැන් අපි එළියට අරන් යද්දි එයා toilet ගියොත් එහෙම මේ වගේ roll තියෙන මෙන්න මෙහෙම එකකුත් හම්බුණා. තව extra roll එකකුත් හම්බුණා. මෙන්න මේ විදිහට එකකුත් ගත්තා. මිනි පැම්පස් ටිකකුත් ගත්තා මේ විදිහට අවශ්‍ය වෙන නිසා. ඊළඟට මේ බලන්නකෝ ස්විටි බෑග් එකක් යාගේ එළියට යද්දි පොඩි දේවල් දාගෙන යන්න. පැම්පස් එක ෂීට් එකක් මොනවා හරි වගේ තියෙන දේවල් දාගෙන යන්න මේ විදිහට බෑග් එකක් ගත්තා. මේ බලන්නකෝ cute. ළඟට මේ වගේ කෑම ගත්තා. තවත් කෑම එකක් ගත්තා. තිය රිමූව් කරන්න මේ විදිහට ගත්ත බොටල් එකක් මේ විදිහට. ඊළඟට මම ෂේන් එකෙන් ලොකු පැක් එකක් ඕඩර් කරා. බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ෆස්ට් පැක් එකක් ගත්තා අප ඕන මේ කියලා. මේ වගේ යාගේ බෙල්ට් එක ඊළඟට යා එළියට එක්කගෙන යන හැමදේම අපේ අතුරු එහෙම එල්ලලා තියෙන තැනක් තියෙනවා අපිට කියලා. ඉතින් එතනින් මේක යාගේ එල්ලන්න කියලා ගත්තා. යාගේ කිට් එක දාලා යාගේ බෙල්ට් එක එහෙම යාගේ බෙල්ට් එක එල්ලලා තියන්න පුළුවන්. එතකොට මොකද එළියට යනකොට මේක ඕනේ වෙන්නේ. ඉතින් ඒක නිසා මෙහෙම එල්ලන්න මේ වගේ එකකුත් ගත්තා. වගේ ගත්තා කන් සුද්ධ කරන්න මේ වගේ කොටන්ස් ටිකක් ගත්තා. මේක එන්නේ මෙහෙම කප් වෙන්න අල්ලන්න. මෙහෙම මෙන්න මේ විදිහට මෙහෙම මෙන්න මේම එන්නේ. මෙන්න මෙහෙම තමයි ඒ වැඩේ කන් සුද්ධ කරන්න යාට ගත්තා. මෙතන ඇතුළට ෂැම්පු දාලා මේ විදිහට තමයි ෂැම්පු කරන්න තියෙන්නේ. nail cutter එක shampoo එක ඉස්සමනාවක් නැහැනේ. මේක පුළුවන් මේක මෙතන තියෙන්නේ ඕගොල්ලන්ට charge කරන්න. charge කරලා ඉවර වෙලා යාව මෙතනට මේ සබනුයි වතුරයි දාලා charger එකෙන් පුළුවන් ඔයාට මේක එයාව wash කරන්න. කියන්නේ හරිය නිකන් ආව හිතන්නකෝ අපි ඇඟ සෝදන්නේ ඒ වගේ හැමතිස්සෙම නාවන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා ඔයාට ඕන වුණා නම් මේ
මම ඉස්සරහදී ඔයගොල්ලන්ට වීඩියෝ එකකදී බලා ගන්න පුළුවන් මම කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මේකත් හරි වැදගත් වෙනවා මට. මොකද මම හැමතිස්සෙම ගොඩක් ආසයි පිරිසිදුව තියන්න. මේ සතෙක් වුණත් මම වුණත් එහෙමයි මගේ බබාලත් එහෙමයි. මම සතෙක්වත් මම එහෙම තියන්න ආස නැහැ. මට හොඳ සුවඳට ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ. ඒක නිසා හැමතිස්සෙම මේගොල්ලෝ නාවන්න බෑනේ. අනික මං ගන්න පපීගේ කන් දෙක මෙහෙම වැක්කේනවා. ඉතින් හරීම ඇටෙන්ෂන් ඉන්ඩෝනේ යාගේ කන් දෙක ගැන කියලා මට ගන්න තැනනොත් කිව්වා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන යාව මේ පිරිසිදු කරගන්න. ඉතින් එකක් ගත්තා. ඒකේ වයර් ටික මේකමයි ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ. ඒකේ වයර් එක charge කරන්න තියෙන්නේ. පොඩි මැට් එකක් ගත්තා මේ විදිහට. ඊළඟට ආපහු පැම්පර්ස් ටිකක් ගත්තා. දැන් පැම්පර්ස් පැක්ස් දෙකක් තියෙනවා. පැම්පර්ස් පැක් එකක් ගත්තා. ටූත් පේස්ට් එකයි ටූත් බ්‍රෂ් එකයි හිනාවේ සමහර අය නම් දැන් හිනා වෙනවත් ඇති මට මේ බලට ටූත් පේස්ට් උත් ගන්නවාද කියලා එහෙම තමයි මම දෙයක් කරනවා නම් මට අනිවාර්යෙන් ඒක පර්ෆෙක්ට්ලි තියෙන්න ඕනේ සතෙක් වුණත් ගත්තාම මට ඒ වගේ මට දරුවෙක් වගේ තමයි බලාගන්නේ ඒ මගේ හැටි ඕනම දෙයක් මම ඒ වගේ ඉතින් මේ වගේ ටූත් පේස්ට් එකකුත් ගත්තා දැන් ඔයගොල්ලෝ දන්නවද නැහැ මම ගන්න මාර්ගෙ මොකක්ද කියලා මම හැම වෙලේම මේ පින්තූර නෑ මේ ඉන්නේ ඩූඩල් කෙනෙක් ඊට වඩා ලස්සනයි. ඊළඟට ලස්වන් ඊළඟට පොටි එකක් ගත්තා යාට මේ විදිහට. පොටි ට්‍රේනින් කරන්න ඕනේ. ඉතින් නැත්නම් චූටි තාම මාස 2කමාරයි මේ මාස 3යි තාම යාට. ඉතින් මාස 3ක් පිරෙන්නේ 27 වෙනිදාට. ඉතින් මාස 3ක චූටියක් කිරෙන්නේ. ඉතින් ඒක නිසා අර පොටි ට්‍රේනින් කරන්න ඕනේ මේක. මේක තමයි එන්නේ පොටි එකක් ගත්තා. දැන් මේ බෑග් එක ගත්තේ මම දැන් බබාට බර්ත්ඩේ ගිෆ්ට් එක දෙනකොට මට හිතුණා මේක හොඳ ප්‍රයෝජනවත් වෙයි කියලා මේක ඇතුලේ මම දාලා යාව බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට මට මේ විදිහටම දෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේක හොඳට ට්‍රැවල් කරනකොට මට එහෙම ගෙනියන්න බබාට දාගෙන යන්නත් පුළුවන්. මේක ගන්න මම චූටි දුවටනේ. මේකේ තියෙනවා එයා එළියට යද්දී අරන් යන වතුර එක මොකද මෙහෙම තියෙන්නේ කැලේ දෙකකට මෙතන ලොක් කරලා මෙන්න තියෙන්නේ මේක කැලේ තියෙනවා යට කෑම අරන් යන එක. ඉතින් මේක වතුර එක මෙන්න තමයි එන්නේ මේක ගත්තා. මම ආසයි මේ කලර් එකකට මම ආසිත නැක නිසා ඒක තමයි ඕඩර් කරලා ගත්තේ. ටොයිස් මේ වගේ මේක මේ ඔක්කොම ටොයිස් එයා වෙනුවෙන් ගත්තේ ඒවා. ඊළඟට මේක ගත්තේ යාගේ ටොයිස් දාන්න මේ විදිහට. ටොයිස් ටික ඔක්කොම දාලා මෙහෙම මේ ඉතින් මේ ටික විතර දැනට තියෙන්නේ. ඉතින් හැමදාම ඉතින් අපි මොන හරි යට ගන්නවානේ. එතකොට මේක පිරෙන්න ටොයිස් තියෙයි. එහම හිතලා එයාට මේක ගත්තා. ඉතින් ඉස්සරහා වීඩියෝස් වලදී මම ඔයාලට කවුද කියලා අපේ අලුත් සමාජිකයව හඳුනලා දෙන්නම්. ඔයගොල්ලන්ට තාස් ඇති කවුද කියලා බලන්න. ඉතින් හෙටගෙන ආවම එයාගේ රියැක්ෂන් ඔක්කොම මම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් එකනේ ඒක. ඉතින් මට බර්ත්ඩේ ගිෆ්ට් එක දෙන්න වෙන්නේ බර්ත්ඩේ එකට කලින්. මොකද දැන් අපි මාසයක් විතර වෙනවා යාව අඳුරගෙන. ඉතින් යාව දෙන්නේ අපිට මාස 2කමාරෙන් පස්සේ කිව්වා. ඊට පස්සේ මම මේ බලු පැටියව හොයාගන්න මාර කට්ටක් කෑවා. මාරම කට්ටක් කෑවා. මොකද මේ හැම තැනම හොයලා මටම ගැලපෙන කෙනාව තමයි හම්බුනේ. ඉතින් සමාජිකෙක් වෙන්නත් ඉතින් යා අපිත් එක්ක මොනවා හරි බැඳීමක් තියෙන්නේ නැති මෙයාවම මට හම්බ වෙන්න. ඉතින් මං හරි බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් හෙට දවසේ හස්බන්ඩ් හිමායි තමයි යන්න ඉන්නේ බලු පැටියව ගේන්න. මම ඔයගලන්ට මේ වීඩියෝ එකත් ළඟදීම ගේන්නම්. ඉතින් මේ බඩු ටික තමයි මම මේ විලාවේ ගත්තේ. මොකද මේ අවශ්‍යම කරන ටික යාගේ කේජ් එක එනවා කියලා තියෙනවා තව දවස් 2කින්. එතකොට නම් එයා ඇවිල්ලා කමක් නැහැ. ඉතින් මොකද මම ගොඩක් දවස් දැන් ඕඩර් කළා. ඒ ඕඩර් එක පොඩ්ඩක් පරක්කුයි. දැන් හිතලා ඉවරයි නමක්. හැබැයි පොඩි දෙන්නටනේ දාන්න දෙන්න ඕනේ නේ මම කියන එක හරි නෑනේ. ඉතින් ඒක නිසා එයා වඳුරනම දෙන්නම්. වීඩියෝ එකකින් ඉනිද දාන්න. සතෙක් තමයි. හැබැයි මට දැනෙන්න නිකන් මාව හොයාගෙන ආපු අපේ පවුල හොයාගෙන ආපු අපේම කෙනෙක් කියලා. මොකද ඒ තරම් මගේ හස්බන්ඩ්ත් ඒ වගේ හරි ආදරෙයි. අපි දෙන්න දවස් 2ක් ගියා. පළවෙනි දවසේ කියලා බලලා ඕඩර් කරලා ආවා. දෙවෙනි සතියකට පස්සේ ගිහිල්ලා අපෝ ඉතින් අපේනේ දැන් ඉතින් චුට්ටක් බලලා මොකද මට එක පාට
කඩින් ගන්නවා වගේ මං එහෙම ගේන්න කැමති නෑ මොකද එයා ගැන කිසිම දෙයක් සූදානම් නෑ අපේ ගෙදර. ඉතින් මං එහෙම ගේන්න ආස නෑ. දැන් මම ටික ටික යාට බඩු අරගෙන එහෙමනේ නේද? එයාටම කියලා දේවල් ප්ලාස්ටික් කරගෙන තමයි මං ගේන්න ඕනේ. හරිම වෙලාවේදී අපිට හම්බ වුණා එක ගැන නම් මාර සතුටින් ඉන්නේ. මොකද මම මාර විදිහට හෙව්වා බවුවෙක්. හොයනවා මේ පීරලා ඉතාලිය පීරලා හෙව්වා. මට හම්බුණා එක්කෙනෙක් දෙන්නෙක් හම්බුණා. එනට මං එහෙම එච්චරම කැමති වුණේ නෑ. හැබැයි මෙයා දැක්ක වෙලේ මට පිස්සු වගේ. මොකද ඒ තරම් කියුට්. ඉතින් පොඩි දෙන්නට වගේ මෙයාට ලොකු ආදරයක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. සතෙක් වුණත් මං දකින දේ මගේ කෝණයෙන් මම බලන්නේ. එයා එන්නේ කිසිම දෙයක් නැතුව මං එයා වාදනෙන් බලා ගන්නවා කියන විශ්වාසය නිසා තමයි ඇත්තටම මම එයාව ගන්නෙ. ඉතින් ගොඩක් සල්ලි දීලා ගන්නෙත්. ඒ විදිහට හදන්න ඕනේ මට මගේ පැත්තෙන්. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකටද මෙච්චර වියදම් කරන්නේ මොනවාටද මේ කියලා. ඉතින් තව ඕඩර්ස් දෙකක් මම දැම්මා යාට. මගේ ළඟ නැති දේවල් යාට ගන්න ඕනේ නේ හැමදේම. ඉතින් අපි හරි ආදරෙන් බලා ගන්නවා. ඉතින් thank you so much මේ වීඩියෝ එක බලුවාට. ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම මම යත් එක්ක ඔයගොල්ලන්ව බලන්න එන්න. ගිහින් එන්නම් හැමදෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Stay beautiful. Bye. Ciao. Love you all. Ci vediamo. Bye.